ඉතින් ජෛන සිංහල YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද හම්බෙන්නේ සති දෙකකට පස්සේ. ඉතින් අද විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. මොකද අපේ ජෛන සිංහල YouTube channel එක subscribers 2000 සීමාවට ළඟා වුණා. ඉතින් සෑහෙන කාලයක් ගියා 2000ක් ගන්න. ඉතින් ඒකට ඔයාලා සියලු දෙනාටම ස්තුති කියනවා. එහෙමනම් අද අපි කතා කරමු ජෛන දහමේ ඊළඟ තීර්ථංකරවරයා ගැන. ඉතින් ජෛන දහමේ සූත්‍රවල සමහර කල්ප සූත්‍රය වගේ ගත්තාම සමහර දල වශයෙන් සහ සූත්‍ර වලට අමතරව දැන් ජෛන වල සාහිත්‍යමය කාරණාවක් විදිහටත් මේක දක්වන්න පුළුවන්. ඉතින් ජෛන වල සමහර ජෛන ගැන පසු කාලීන ලියපු පොත්වල තමයි මේ ඊළඟ තීර්ථංකරවරයා ගැන සඳහන් වෙන්නේ. ඉතින් එහෙමනම් අද අපි කතා කරමු ජෛන මහවීරට පස්සේ ඊළඟට පහළ වෙන තීර්ථංකරවරයා ගැන ජෛන වල කොහොමද සඳහන් වෙන්නේ කියලා. එහෙනම් අද අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ කල්පය දැන් ජෛන වල සඳහන් වෙන විදිහට මේ තියෙන්නේ මේ අවසර්පණී කල්පයක්. ඒ කියන්නේ ආයුෂ අඩු වෙගෙන යන කල්පයක් තමයි තියෙන්නේ. ඉතින් මේ අවසර්පණී කල්පයේ අවසානට පහළ වුණ තීර්ථංකරවරයා තමයි මහවීර කියන්නේ. වර්ධමාන මහවීර තමයි 24 වෙන තීර්ථංකරවරයා. ඉතින් ඊළඟ කල්පය තමයි ඇත්තටම මේ උත්සර්පණී කල්පයක්. ඒ කියන්නේ ආයුෂ වැඩි වෙගෙන යන කල්පයක්ලු ඊළඟට තියෙනවා. ඉතින් ඒ උත්සර්පණී කල්පයේ පළවෙනි තීර්ථංකරවරයා විදිහට තමයි ඊළඟ තීර්ථංකරවරයා පහළ වෙන්නේ. එයාගේ නම විදිහට සඳහන් වෙන්නේ පද්ම ප්‍රභා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ පද්ම ප්‍රභා කියන එක්කෙනා ඊළඟට පහළ වෙන ඒ කියන්නේ ඊළඟ උත්සර්පණී කල්පෙත් 24ක් පහළ වෙනවලු. අවසර්පණී කල්පේ 24යි. උත්සර්පණී කල්පේ පටන් ගත්තේ පළවෙනි එක්කෙනා තමයි ওই පද්ම ප්‍රභා කියන්නේ. ඒකෙත් 24 දෙනෙක් පහළ වෙනවා කියලා තමයි කියන්නේ. මේ ජෛන වල තියෙන මේ ජෛන සාහිත්‍යයේන කතන්දරයක් තමයි මම කියන්නේ. දැන් මේ පද්ම ප්‍රභා කියන එක්කෙනා පිළිබඳ මෙයා දැන් බෝධිසත්වයෙක්. මෙයා ඇත්තටම ඔය ජෛන වල සඳහන් වෙන ඔය දිව්‍ය ලෝකවල ඒ කියන්නේ විශේෂයෙන් දැන් ඔය දැන් බෝධිසත්වයෙක් ඉන්න දිව්‍ය තල ගැන සඳහන් වෙනවා. ඉතින් එන්නේ මේ දිව්‍ය තලයකලු දැන් ඉන්නේ. මහවීර ඉපදින්න කලින් වගේ මහවීර ඉපදෙන්න කලින් එයා ප්‍රනාත් කියලා දිව්‍ය පුත්‍රයෙක් වෙලා හිටියා කියනවා. ඉතින් එන්නේ මේ වගේ මෙයත් මේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා දිව්‍ය තලයක ඉන්නවා කියලා තමයි ජෛන වල සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ කෙනා ගැන ඉදිරි කෙනා ගැන සඳහන් වෙන උත්සව මේ විශ්වය දැන් මේ ලෝකයේ මේ පවතින රටාව ඉතින් කාලයක් ගිහිල්ලා විනාශයටපත් වෙනවා. අවුරුදු ලක්ෂ ගණනක් ගිහිල්ලා විනාශයටපත් වෙලා නැවත ආරම්භ වෙලා මේ සමාජය නැවත ආරම්භ වෙලා මේ විදිහට ගිහිල්ලා තමයි මේ පද්ම ප්‍රභා කියන තීර්ථංකරවරයා ඊළඟ තීර්ථංකරවරයා පහළ වෙනවා කියලා කියන්නේ. ඉතින් ජෛන ගත්තාම ශ්වේතම්බර සහ දිගම්බර කියලා මේ කොටස් දෙකක් කියනවා. ඔයාලා දන්නවනේ ශ්වේතම්බර කියන්නේ මේ සුදු සිවුර දරා ගන්න අය, දිගම්බර කියන්නේ මේ සිවුරක් නොදරන අය. ඉතින් මේ අය ගත්තාම ඇත්තටම දිගම්බර තමයි පරණම ඒ නිකාය වෙන්නේ දිගම්බර. ඉරවත් වේදීම තමයි ඇත්තටම මේ ජෛන දහමේ අර ඒක ප්‍රධාන බේසික් එකක්. ගත්තාම දිගම්බර වෘතය රැකීම ප්‍රධාන දෙයක්. ඉතින් ඒක පසු කාලේන ඔය ශ්වේතම්බර වගේ නිකා හැදෙනවා. ඉතින් කෙසේම නම් දිගම්බර සහ ශ්වේතම්බර ගත්තාම මේ වගේ සූත්‍ර ගත්තාම සහ ඒ වගේ ලේඛනවල සමහර වෙනස්කම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ඔය කල්ප සූත්‍රයේ සඳහන් වෙන මේ දිගම්බර කල්ප සූත්‍රය සහ ශ්වේතම්බර කල්ප සූත්‍රය ගත්තාම ඒකෙත් දෙකක් තියෙනවා. ඉතින් ඒක ගත්තාම දැන් ඔය ත්‍රිශාලමම කියන්නේ මහවීරගේ මව හීන ගත්තාම දිගම්බර වල හිණ 16කුත් ශ්වේතම්බර වල හිණ 14කුත් විදිහට තමයි මේක විස්තර කරන්නේ. ඔන්න ඔය වගේ විවිධ වෙනස්කම් තියෙනවා මේ ශ්වේතම්බර සහ දිගම්බර වල. මේ පද්ම ප්‍රභා ගැන සඳහන් වෙන ලේඛනවලත් දිගම්බර සහ ශ්වේතම්බර වල ගත්තාම මේකේ සමහර ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ දිගම්බර වල එක විදිහක් කියනවා, ශ්වේතම්බර වල තව විදිහක් කියනවා. එහෙම දේවල් තියෙනවා. ඉතින් එතකොට සමහරට මේ කියන දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ අපි රිෆර් කරන ලේඛන අනුව තමයි මේක කියන්න වෙන්නේ. ඉතින් ඔය දැන් පද්ම ප්‍රභා කියන එක්කෙනා දැනට දිව්‍ය ලෝකේ ඉන්නවා. ඉතින් ඊට පස්සේ එයා පහළ වෙන රට. ඒ කියන්නේ ඊළඟට මෙයා මේ කියන්නේ තීර්ථංකරවරයෙක් විදිහට උපදින්නෙත් ඉන්දියාවෙම කියලා තමයි කියන්නේ. ඉතින් මේක ಭಾರತ ශ්‍රේෂ්ඨ කියලා තමයි දක්වන්නේ උපදින ප්‍රදේශයේ විදිහ. තොරතුරු ගත්තාම තියෙනවා බර්ත් ප්ලේස් එක වෙන්නේ කොසැම්බි. ඊළඟට තාත්තා වෙනවලු ධර්මේන්ද්‍ර කියන
ධර්ණේන්ද්‍ර කියන රජතුමාලු තාත්තා වෙන්නේ. ඊට පස්සේ සුසීමා කියන බිසව තමයි යාගේ මව කියලා සඳහන් වෙන්නේ. ඊළඟට මෙයාගේ සිම්බල් එක. ඒ කියන්නේ සලකුණ විදිහට නෙළුම් මල ලෝටස් එක දක්වනවා. රතු පාට තමයි යාගේ වර්ණයේ විදිහට දක්වන්නේ. ඉතින් මේ විදිහට එයත් මේ විදිහට ලෝකෙට ඉපදිලා මේ අවිහිංසාව ගැන දේශනා කරලා එහෙම තමයි පටන් ගන්නවා කියලා කියන්නේ. ඔය මේ කල්පේ පළවෙනි තීර්ථංකර ගැන සඳහන් වෙන්නේ ආදිනාථ එහෙම නැත්නම් වෘෂභනාථ කියන එක. ඉතින් ඒ වගේ තමයි මේක සඳහන් වෙන්නේ. වෘෂභනාථගේ ආයු කාලය මම හිතන්නේ ලක්ෂ ගාණක් කියනවා මේ ජෛනවල. ඉතින් ඒ වගේම මෙන්න මේ අවසාරපණී කල්පයක වුණත් පහළ වෙන පළවෙනි තීර්ථංකරවරයාගේ ආයුෂ කාලය අවුරුදු ලක්ෂයක් කියලා තමයි මේ ජෛන වල සඳහන් වෙන්නේ. අතරම අවසාරපණී මේ උත්සර්පණී කල්පය. මොකද උත්සර්පණී කියන්නේ ආයුෂ වැඩි වෙගෙන යන. ඉතින් එයාගේ අවුරුදු ලක්ෂයේ ඉඳලා ඒ ඉස්සරහට තව වැඩි වෙගෙන යන කල්පයක් තමයි උත්සර්පණී කල්පය කියලා කියන්නේ. ගත්තාම දැන් කල්ප සූත්‍රය වගේම දැන් භාගවතී සූත්‍රය ගත්තාමත් මේකෙත් හැබැයි භාගවතී සූත්‍රය ඇත්තටම ජෛන මහාවීරගේ ඉගැන්වීම තමයි දක්වන්නේ. නමුත් අර සමහර කොටස් එකතු වුණු කොටස් වල වෙන්න ඕන. ඉතින් මේකේ තියෙනවා මේ සමහරට ඉදිරියේදීත් පහළ වෙන ඉදිරි තීර්ථංකරවගේ දේශනාව මේක වගේ අදහසක් දීලා තියෙනවා. කියන්නේ අර ඉන්දිරේක් විදිහට මෙන්න මේ ඉදිරි තීර්ථංකරවල පිළිබඳ අදහසක් දීලා තියෙනවා. හැබැයි සූත්‍රවල කෙසේ වෙතත් මෙන්න මේ ලේඛන ගත්තාම උදාහරණයක් විදිහට තිලෝපන්නති කියන එක ලෝක විද්‍යාග අදි පුරාණ මේක දිගම්බර ලේඛනයක් අදි පුරාණ කියන එක. ඒ වගේම මහා පුරාණ ආචාර්ය ජිනසේනගේ දෙකක් දිගම්බර ලේඛනයක්. ඉතින් මේ වගේ සඳහන් වෙනවා මෙන්න මේ ඊළඟ තීර්ථංකරවරයා ගැන. ඉතින් ආයුෂ කාලය විදිහට සඳහන් වෙන්නේ අවුරුදු ලක්ෂයක් තමයි සඳහන් වෙන්නේ. ඉතින් දැන් මේක ගත්තම බෞද්ධ ලේඛනවල ගත්තාම ඒ වගේත් ඔය පරණ බුදුවරු සහ ඒ වගේ ගත්තාම ඇත්තටම දීපංකර බුදුවරයා වගේ ඒවා ගත්තාම සාහිත්‍ය එනවා අවුරුදු ලක්ෂ ගණනක් වෙනවා. ඉතින් දැන් මේකෙත් ඒ වගේ දැන් ඔය මෛත්‍රී බුදු ගත්තත් ඒ වගේ කතාන්තර තියෙනවා. ඉතින් මේ වගේ තමයි මේ පද්ම ප්‍රභා ගැන කතාවත්. එයා අවුරුදු ලක්ෂයක් ජීවත් වෙනවලු. එයා කියන්නේ අබිනිෂ්ක්‍රමණය කරන්නේ අවුරුදු 16000. කියන්නේ අයට අවුරුදු 16000ක් වෙද්දී අය අබිනිෂ්ක්‍රමණය කරනවා කියලා කියනවා. මේකේ ඇත්තටම දැන් මේ අතිශෝක්ති කතන්දර තමයි ඇත්තටම තියෙන්නේ. මේකේ සඳහන් වෙන විදිහට උස මීටර් 27ක් කියලා සඳහන් වෙනවා. කියන්නේ ඒ කාලේ වෙද්දී මිනිස්සුන්ගේ උස ඔය වගේ ප්‍රමාණයක් කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේ පද්මප්‍රභා කියන එක්කෙනාගේ මීටර් 27ක් උස එක්කෙනෙලු පද්මප්‍රභා කියලා කියන්නේ. අවුරුදු 16000ක් කින් අවුරුදු 16000 දී මෙයාගේ වයස අවුරුදු 16000 දී මෙයා අබිනිෂ්ක්‍රමණය කරලා ඊට පස්සේ අවුරුදු ගාණක් එයා මෙඩිටේෂන් භාවනා කරලා ඊට පස්සේ එයා කේවල ඥානය අවබෝධ කරගෙන තව අවුරුදු ගාණක් කියන්නේ එයාට අවුරුදු ලක්ෂය වෙනකන් එයා ධර්මයේ දේශනා කරගෙන එයාගේ ශාසනය ගෙනියනවා කියලා තමයි මේ ජෛනවල සඳහන් වෙන්නේ. දැන් මෙයාගේ නිර්වාණය ගැන කියන්නේ දැන් ජෛනවල සඳහන් වෙන විදිහට පරිනිර්වාණයටපත් වීමනේ කාරණාව. එතනින් තමයි නිර්වාණය අවබෝධ කරගන්නවා කියන්නේ. ඉතින් එතකොට ඒ ස්ථානය සඳහන් වෙන්නේ ඔය නිර්වාණ කන්ද කියන එක. ඒ කියන්නේ ජෛන දහමේ තීර්ථංකර 22 දෙනෙක් තමයි ඔය සිකර්ජි කන්දේ නිර්වාණ කන්දේදී නිර්වාණයටපත් වෙන්නේ. ඉතින් මේ ස්ථානෙමලු ඔන්න ඔය මේ ඊළඟ පද්මප්‍රභා කියන එක්කෙනත් නිර්වාණයටපත් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ පද්මප්‍රභා ස්වාමි කෙනෙක් කෙනා දැනට වන්දනාවට ලක් වෙනවා. වන්දනාවට ලක් වෙන සමහර ජෛන පන්සල් වල මෙයාව නිරූපණය කරලා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මෛත්‍රී බෝධිසත්ව වන්දනාව තමයි. ඒ වගේම තමයි දැන් ඔය මහායානේ සහ මහායානික බලපෑම තමයි මේ බෝධිසත්ව කතන්දරයට එන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ ජෛනවලත් මෙන්න මේ බෝධිසත්ව කතාව. ඒ කියන්නේ ඊළඟට තීර්ථංකර වෙන එක්කෙනා. ඒ කියන්නේ එහෙම නැත්නම් අතරම ගියොත් ඊළඟට බුදු වෙන එක්කෙනා ගත්තොත් ඒ ජෛනවල ඔන්න ඔය ප්‍රාත්මප්‍රභා. ඉතින් එයා වෙනුවෙන් පන්සල් වල ජෛන පන්සල් වල පූජා කරන සේතම්බර සහ දිගම්බර දෙකේම මේක වෙනවා. එයා වෙනුවෙන් මල් පහන් පූජාව, එයා වෙනුවෙන් එයා සිහි කිරීම, ඒ වගේ දේවල් ඇත්තටම සිද්ධ කරනවා. ඒ කියන්නේ මේ ඊළඟ තීර්ථංකරවරයට පත් වෙන එක්කෙනාගෙන් ගැන එහෙම බෝධිසත්ව තමයි මේකත්. ඉතින් එහෙම වන්දනාවක් සිද්ධ කරනවා. ඉතින් අද මම කතා කරේ ජෛන දහමේ සඳහන් වෙන ඊළඟ තීර්ථංකරවරයා ගැන. ඒ කියන්නේ පද්මප්‍රභා ගැන. හරියට බුද්ධ ආගමේ සඳහන් වෙන්නේ මෛත්‍රී බෝධිසත්වය වගේ තමයි මේ කතාව. දැන් නාතදීය කියලා කියන්නේ අන්න ඒ වගේ තමයි මේ ජෛන දහමේ සඳහන් වෙන්නේ කාරණා. ඉතින් හොඳයි එම්නම් අද මම කතා කරේ මේ අලුත්
දෙයක් වෙනම කතාවක්. ඇත්තටම ගත්තොත් මේක ජෛන දහමට වඩා ගොඩක් මේක සාහිත්‍යමය කාරණාවක්. මෙන්න මේ මම අද කතා කරපු කාරණා විශේෂයෙන් සමහරවිට කියන්න පුළුවන් මේක මේ ජෛන දාම සූත්‍රවල ඩිරෙක්ට්ම කෙලින්ම සඳහන් නොවන දෙයක් විදියට. නමුත් සමහර අර තැන් තැන්වල සූත්‍රවලට පසු කාලෙම එකතු වෙනවා කියන ඒවා විදියට ගන්න පුළුවන් කාරණාවක් තමයි මේක. ඉතින් ගොඩක් වෙලාවට මේක ඔය මහායාන බලපෑම් වගේ ඒවා හින්දා එකතු වෙනා වෙන්නත් පුළුවන් ගොඩක් වෙලාවට ජෛන දහමටත්. ඉතින් කෙසේ නමුත් ජෛන වල එහෙම දෙයක් තියෙනවා. කියන්නේ ඊළඟට බුදු වෙන ඊළඟට තීර්ථංකරවරයට පත් වෙන අය ගැන මේකේ සඳහනක් තියෙනවා. එයාගේම වන්දනාවකුත් සිද්ධ වෙනවා. එහෙමනම් ඇත්තටම ගොඩක් ස්තුතියි නැවත වතාවක් channel එකේ 2000 සබස්ක්‍රයිබර්ස්ලා 2000ක් ආවකට ඒක සබස්ක්‍රයිබ් කරපු කියන ගොඩක් ස්තුතියි. ඒ වගේම අතරම දැන් මේකේ වීඩියෝ බලන අයගෙන් ගොඩක් අය channel එක සබස්ක්‍රයිබ් කරලා නෙමෙයි බලන්නේ. ඉතින් එහෙම මම නැවත වතාවක් ඉල්ලනවා channel එක සබස්ක්‍රයිබ් කරලා වීඩියෝ බලන්න කියලා. එහෙමනම් ඊළඟ දවසේ තවත් අපූර්ව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙමනම් ගිහිල්ලා යන්න channel එක සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න bell icon එක click කරන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ social media වල share කරන්න. ගිහිල්ලා එන්න.